නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අනුපුබ්බේන මේධාවී තෝකතෝකං khani khani කම්මාරෝ රජතස්සේව නිද්දමේ මලමත්තනෝති. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. පින්වත් සිල්මේනියන් වහන්සේ, සද්ධා සම්පන්න කාර්මික පින්වත්නි, අනුරාධපුර සුද්ධ භූමියෙහි පිහිටි ශ්‍රී බෝධිඥානාරාමයට මේ පින්වතුන් සීල භාවනා වැඩසටහන් සඳහා සෑම පුරපසළොස්වක පොහොය දිනයකම එකතු වෙනවා. ඊට අනුව අද දිනෙහි මේ පින්වතුන් උදෑසන පටන්ම අෂ්ටාංග උපෝසත සීලයේ සමාදන් වෙලා උතුම් වූ ත්‍රිවිධ රත්නය වන්දනා කරලා දෙවියන් සහිත ලෝකයාට පින් අනුමෝදන් කරමින් සියලු දෙනාටම මාර්ගඵල පිළිවෙලින් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීමට හේතු ආසනා වේවායි අදිෂ්ඨාන කරගනු ලැබුවා. අද දිනෙහි විශේෂත්වයක් වෙනවා. වෙසක් පුර පසළොස්වක පොහොය දිනය. මෙම පොහොය බෞද්ධ අපිට ශාසන ඉතිහාසයේ සඳහන් වෙන ආකාරයට ඉතා උතුම් පොහොය දිනයක්. දසපාරමිතා, දසපපාරමිතා, දසපරමත්ත පාරමිතා ධර්මයන් සම්පූර්ණ කළ අපේ මහබෝසතාණන් වහන්සේ අවසාන ජීවිතයේහි සුද්ධෝදන පිය මහරජතුමා මහාමායා දේවිය මෞතුමිය දෙමව්පියෝ කොට මෙලව බිහි වුණේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයකයි. පුරන ලද්දා වූ පාරමිතා ධර්මයාගේ ආනිසංසයෙන් බුදු උපත විශේෂ උපතක් මහබෝසතාණන් වහන්සේ අග්ගෝ හමස්මි ලෝකස්ස චෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්තිමා ජාති නත්ති දහානි පුනබ්බහෝ කියන මේ අභිහිත සිංහනාදය කළ දිනය මෙවන් පොහොය දිනයක්. මම ලෝකයට අග්‍ර වෙනවා
ජේෂ්ඨ වෙනවා, ශ්‍රේෂ්ඨ වෙනවා. මේ අන්තිම උපතයි නැවත පුනර්භවයක් නැහැ කියන අදිෂ්ඨානයයි එහෙවි ගැබ්ව තියෙන්නේ. අනතුරුව මහබෝසතාණන් වහන්සේ අවුරුදු 29ක් ගෘහ ජීවිතේ ගත කරලා 29 වෙනි අවුරුද්දේ අභිනිෂ්ක්‍රමණය කරලා වර්ෂ 6ක් ඒ දුෂ්කර ප්‍රතිපදාවේ යෙදිලා දුක් ප්‍රතිපදාව අතහැරලා දඹදිව ගයා භූමියෙහි බෝධි දෘහ මූලෙහි සර්වතා ඥානයක් සහිතව සියලු කෙලෙස් නැසලා සියස්යම්බු ඥානින්ම සම්මා සම්බෝධියට පත් වූ දිනය වෙසක් පුර 15ක පොහොය දිනයයි. භාග්‍යතුන් වහන්සේගේ ප්‍රථම උදාහරණීය වශයෙන් පෙන්නලා තියෙනවා අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිපිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි නගී හන්න කාහසි සබ්බාතේ පාසුකා භග්ගා ගහකූටං විසංකිතං විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගාති කියන ශ්‍රී මුඛ පාඨයේ නැවත නැවත ඉපදීම දුකකි. එනිසා මෙම ආත්ම භාවයේ නැමැති ගේ හදන වඩුවා සොයමින් ඒ පිළිබඳව නුවණ නොලබා සසර නොයෙක් ಜಾතිවල ඔබ මොබ ඇවිද්දෙමි. පංචස්කන්ධේ නැමැති ගේ හදන වඩුව ඔබ මා විසින් දක්නා ලද්දෙහිය. එබැවින් ඔබට නැවතත් ගෙයක් සෑදිය නොහැකිය. ඔබගේ ගෙයි සියලු පරාල බිඳ දමන ලදී. එහි කැණි මඩලද සුණු විසුණු කරන ලදී. මාගේ සිත නිවනට පිවිසියේය. තණ්හාවද කෙලවර කරමි කියන අදහසයි මේ ශ්‍රී මුඛ පාඨයේහි දැක්වෙලා තියෙන්නේ. අනතුරුව 45 අවුරුද්දක් ලෝකයා වෙත මහා අනුකම්පාවෙන් අප්‍රමාණ කරුණාවෙන් ධර්ම දේශනා කර වදාරලා උපතින් 80 වැනි වියෙහි කුසිනාරා නුවර මල්ල රජවරුන්ගේ උපවත්තනන් සල්ලුවේෙහිදී පිරුණන් පා වදාහරණ වෙට අන්තිම බුද්ධ වචනේ උනේ හන්දදානියෝ භික්ඛවේ ආමන්ත්‍යාමි වූ වය ධම්මා සංකාරප්පමාදේන සම්පාදේත. මහණෙනි මම නුඹලාට ආමන්ත්‍රණය කරමි. සියලු සංස්කාර ධර්මයෝ සකස් වෙන ධර්මයෝ වැය වෙන සුළුයි, නැසෙන සුළුයි. සිහි නුවණෙහි අප්‍රමාද වව්. ඒ ශ්‍රී මුඛ පාඨයේ අන්තිම බුද්ධ වචනයයි අනුපාදිශේෂ නිර්වාණීන් පිරිනුවම් පාවා දාලා.
ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ ශාසනය කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව. ආකාර තුනක් වෙනවා. පර්යාප්ති ශාසනය, ප්‍රතිපත්ති ශාසනය, ප්‍රතිවේද ශාසනය. 45 අවුරුද්දක් පුරාවට වදාළ 84000ක් ධර්මස්කන්ධය පර්යාප්ති ශාසනයයි. ඒ ධර්මයෙන් බිඳක් වික්ෂුන් වහන්සේ නමක්, වික්ෂුණීන් වහන්සේ නමක්, උපාසක උපාසිකා යන දෙපිරිසෙන් අය ජීවිතයට එකතු කරගෙන ප්‍රතිපත්තියෙහි පිහිටීම ප්‍රතිපත්ති ශාසනයයි. පර්යාප්ති ප්‍රතිපත්ති ශාසනයන්ට අනුව සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් මාර්ගඵල පිළිවෙලින් නිර්වාණ අවබෝධ වීම ප්‍රතිවේද ශාසනයයි. මේ උතුම් බුද්ධ ශාසනය තමයි අවුරුදු 2569ක් පුරාවට පවත්වාගෙන එනු ලබන්නේ. අපි මෙවැනි බුද්ධ ශාසනයට එකතුව කටයුතු කරන්න ලැබීමත් එමෙන්ම ඒ ශාසනයෙහි භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛ බුද්ධ වචනේ ශ්‍රවණය කරමින් ප්‍රතිපත්තියේ හැසිරෙන්න අපට ලැබීමත් අපේ මහා සංසාරික වාසනා ශක්තියක් වශයෙන් මතක් කරන්න පුළුවන්. එවැනි ධර්මයන්හි නැවත නැවතත් යෙදෙන්න මේ ස්ථානයට පැමිණෙන පින්වතුන්ට ඒ මාස තුල ශ්‍රද්ධාවන්ත දායකාර්කාදී පින්වතුන් ඒ දිනේ පුරාවට දානමාන ආදීන් උපස්ථාන කරන්න බාර ගනු ලබනවා. අද මේ උතුම් දිනෙහි බාරගත්තේ පින්වත් බීටා චන්ද්‍රලතා මහත්මිය විසින්. එතුමිය කාලයක් තිස්සේ මේ ස්ථානයේ වැඩ කටයුතු ඉෂ්ට සිද්ධ කරමින් පින්කම් මාලාවල් පවත්වමින් බොහෝ පිරිසක් සම්බන්ධ කරගනිමින් ශාසන හැඟීමෙන් යුක්තව කටයුතු කරන මහත්මියක්. ඒ මහත්මියට මේ දානමය පුණ්‍ය කර්මය අද සිද්ධ කරගන්න අපේ ගෞරවනීය ලෙව්කේ ඥානිස්සර නායක හාමුදුරන් වහන්සේ පූර්ණ සහයෝගය ලබා දෙනු ලැබුවා. අනිකුත් පින්වන්ත පිරිස ඒට උපරිම සහයෝගය දක්වනු ලැබුවා. ඒ අනුව අද මෙම දානමය පින්කම ඒ පින්වතුන්ගේ සිතේ සතුට ඇතිවෙන ආකාරයට සිද්ධ කරගන්නට ලැබුණාය කියලා අපි අදහස් කරනවා. එමෙන්ම
මේ පින්කමට අපිට අපේ කොටුවේ බෝධි අසල ව්‍යාපාර කටයුතු කරන අතුල මහත්මයාත් ප්‍රධාන දායකත්වයක් දරලා ඒ අවශ්‍ය පළතුරු ආදී සම්පාදනය කරලා සලස්සලා දුන්නා. වනසිංහ මහත්මයා සහභාගී වෙලා තියෙනවා. අනිකුත් පින්වතුනුත් සහයෝගය ලබා දුන්නා. අද පින්කමෙහි විශේෂත්වයක් මේ පින්වතුන් දන්නවා. ශාසනයට භික්ෂුන් වහන්සේලා දෙනමක් අලුතින් එකතු වුණා. එයත් මේ ශාසන පැවැත්මට අවශ්‍ය කරන අනිවාර්ය අංගයක්. මොකද භික්ෂුන් වහන්සේලා ශාසනයෙහි පිළිවෙත් පිරීමම සංඝ ශාසනයේ ජීවමානව තියෙන බවට සාක්ෂියක්. කිසිම ධර්ම දේශනාවක් නොකලත් ඒ තමන් වහන්සේලාගේ ප්‍රතිපත්ති පුරාගෙන නිර්වාණ අවබෝධ කළත් එයත් ප්‍රමාණවත්. ඊට වඩා පරිමේන් තමන් වහන්සේලා අවබෝධ කරගනිමින් අන්‍ය පිරිසට උපකාර කිරීමත් ධර්මයෙන් උපකාර කිරීමත් මේ ශාසනය පැවැත්වෙන්න බොහෝ උපකාරයක්. භාග්‍යතුන් වහන්සේ වදාලා කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා තමයි මේ ශාසනය පවතින්නේ කියලා. ඒ වගේම වරින් වර අපි ධර්ම දේශනා කරනවා. අපි භික්ෂුන් වහන්සේලා ධර්ම දේශනා කරනවා. බොහෝ විට ඒ ධර්ම දේශනා පටිගත කරලා පින්වතුන්ට අහඬ සලස්වන අවස්ථාවල් තියෙනවා. මේ පටිගත කිරීම බොහෝ විට අඩුපාඩුකම් සහිත වෙනවා. ඒ ගැන අපේ සදීපද සිල්වා මහත්මයාට හිතක් ඇති වුණා. මේ කාර්ය මීට වඩා සාර්ථක අන්දමින් කරගෙන බොහෝ දෙනෙකුට ධර්මානුශාසනා ශ්‍රවණය කරන්න අවස්ථාව සලසා දුන්නොත් හොඳයි කියන අදහස. එතුමා ඒ කාර්යය සිදු කරනු ලබන්නේ පියතුමා වන අනුරාධ සිල්වා මහත්මයාත් මෞතුමිය වන නිරෝසා රෝහිණී මහත්මියත් පෙරමුණේ තියාගෙන ඒ දෙදෙනාටම මේ පුණ්‍යානිසංසය අනුමෝදන් කිරීමේ අදහස මුල් කරගෙන එමෙන්ම මේ පින්කමට ඒ හිතවත් ප්‍රියන්ති ඩයස් මහත්මිය පුතණුවන් වන සදීපද සෙනික නෙත්සර පුතණුවන් ලහිරු සුරංග පුතණුවන් සහභාගී කරවගෙන තියෙනවා. ඒ ධර්ම දේශනා පටිගත කරගන්නට පුළුවන් මනා ලෙස උසස් තාක්ෂණයෙන් යුත් කැමරාවක් රෙකෝඩරයක් සහ ඊට අදාළ අනිකුත් අංග සම්පූර්ණ උපකරණ මං හිතන්නේ
අද කාලේ හැටියට විශාල වියදමක් දරලා තමයි එතුමාගේම හැඟීමෙන් යුක්තව අපි කාගේවත් අපි දන්නෙත් නැතුව අදහස ඇති වෙලා මේ පූජා කරන්නට යෙදෙන්නේ. මේ ඊයේ පෙරේදා මාතලේ ඇල්කඩුව භාවනා මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේදී අපේ භාවනා මධ්‍යස්ථානයේ මේ ගොඩත් ඒ ගොඩත් කියන කොටස් දෙකක් තියෙනවා. මැදින් 12 පාරක් යනවා. භික්ෂුන් වහන්සේලාට ඒ ගොඩට යන්න තියෙන දුෂ්කරතාවය දැකලා එතුමා එතෙන්ද අංග සම්පූර්ණ පාලමක් ඉදි කරලා දෙන්න ඕනේ කියන අදහස මුල් කරගෙනත් එහි කොටස් කරුවෙක් වුණා. විශාල මුදලක් වියදම් කරලා ඒ උතුම් පින්කම නිසා අද මේ කැමරාව රෙකෝඩරෙන් ඊළඟට අපට මෙරටටත් විදේශයන්ටත් පිළිවෙලක් ඇති ධර්මානුශාසනා ලබා දීමට හැකියාවක් ඇති වෙන කමින් ධර්ම දානමේ පින්කමත් මේ අවස්ථාවේදී සිදු කරගනු ලැබුවායි කියලා ඒ සියලු දෙනා විසින් ඒ පින අනුමෝදන් වෙන්න ඕනේ. මේ ධර්මානුශාසනාව දන් වළඳලා අවසන් වුණාට පස්සේ භුක්තානුමෝදනා ධර්මානුශාසනාවකටත් එකතුවයි කෙරෙන්නේ. පින් අනුමෝදනාවක් වශයෙන් ගිහි පින්වතුන් ධාර්මික රැකියා කර්මාන්තයන් කරලා නිරන්තරයෙන් භික්ෂුන් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාට සිව්පසෙන් උපස්ථාන කරනවා. ඒ නිසා තමයි ඒ භික්ෂුන් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාට කාය ශක්තිය පවත්වාගෙන ත්‍රිශික්ෂා ධර්මයන් සම්පූර්ණ කරගන්න අවස්ථාව සැලසෙන්නේ. ඒට ප්‍රතිඋපකාර පිණිස ධර්ම දානය කරනු ලබනවා. මේ ගිහි පින්වතුන්ගේ ආමිස දානයත් භික්ෂුන් වහන්සේලාගේ ධර්ම දානයත් කියන මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය නිසා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව් පිරිසටම නිර්වාණ අවබෝධය කර ගැනීමට අවස්ථාව සැලසෙනවා, පහසුව සැලසෙනවා. ඒ අනුව ඒ දානමය පුණ්‍ය කර්මයක් අවසානයේහි ධර්ම දේශනාවක් කෙරෙනවා, භුක්තානුමෝදනාවක් කෙරෙනවායි කියන කරුණ එදා පටන් අද දක්වාම සිදුවෙන චාරිත්‍ර ධර්මයක්. මේ ධර්මානුශාසනාවට මුලින් ගාථා ධර්මයක් මතක් කළා. අනුපුබ්බේන මේදාවි තෝක තෝකං khani khani කම්මාරෝ රජතස්සේව නිද්ධමේ මලමත්තනෝති. මේ ගාථාව භාග්‍යතුන් වහන්සේ වදාළේ සවැත් නුවර ජේතවනාරාමයේදී එක්තරා බමුණෙක් කරපු පින්කමක් ආරම්භයයි. සවැත් නුවර වාසී එක බමුණෙක් ජේතවනාරාම ළඟින් යනකොට උදෑසන පිණ්ඩපාති වඩින්න භික්ෂුන් වහන්සේලා තන බිස්සේ සිවුරු පොරවන හැටි දැක්කා. පින්නෙන් මේ සිවුරු යට වාටිය තෙත් වෙනවා. මේ බමුණට හිතුණා ආයුධයක් ගෙනල්ලා මේ තන බිස්ස පිරිසුදු කරන්නට ඕනේ කියලා. තන බිස්ස රැස්සා.
ඊළඟ දිනේ මේ බමුණා දැක්කා ඒ මඩ තැවරෙනවා හිට සිවුරු යටි වාටි වල සුදු වැලි ගෙනල්ලා ඇතුළුවා. මෙයින් බමුණාගේ සිත යම් ප්‍රසාදයකට සතුටකටපත් වුණා. මේ පින්කම කරනකොට පින වැඩුණා. ජේතවනාරාමයට එම යාමත් වැඩි වුණා. මේ බමුණා ශ්‍රද්ධාවේ වැඩි වෙනකොට මනරන් ශාලාවක් හදන්න ඕනේ කියන අදහසක් ඇති වුණා. දැන් අංග සම්පූර්ණ ශාලාවක් හැදෙව්වා. බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වඩම්මෝලා දානයක් පූජා කරන්න ඕනේ කියන අදහසක් ඇති වුණා. ඒ විදිහටම භාග්‍යතුන් වහන්සේ වැඩම කළා. මහා සංඝරත්නයත් වැඩම කළා. දානමය පූජාවක් කළා. ඒ දානමය පුණ්‍ය කර්මයේ අවසානයේ වදාළ ගාථාව තමයි අපි මේ ධර්ම දේශනාවට මාතෘකා කළගත්තේ. ඒ අදහස අනුපුබ්බේන මේදාවි තෝක තෝකං khani khani කම්මාරෝ රජතස්සේව නිද්දමේ මලමත්තනෝ. රංකරුවෙක් රිදියෙහි මල බැඳෙනකොට ඒ රිදී භාණ්ඩේ බැඳලා අනුක්‍රමයෙන් මල ඉවත් කරනවා, උපදානවා. ඒ වාගේ චිත්ත සංතානෙහි රාග දේශ මොහ ආදී ක්ලේශ ධර්මයන් භාවිතා කරනකොට නැවත භාවිතා කරනකොට මල බැඳෙනවා වාගේ අපිරිසුදු වෙනවා. පඬිතු තැනැත්තා ක්‍රමයෙන් මේ මල ඉවත් කරනවා. ඒ ගාථාව භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරනකොට මේ බමුණා සෝතාපට්ටි ඵලයටපත් වුණා කියලා සඳහන් වෙලා තියෙනවා. එතකොට අපට පේනවා මේ පින් සිත භාවිතා කරන්න වැඩෙනවා කියන කරුණ. තමන්ටත් අනුන්ටත් අනර්ථයක් කරනවා වාගේ නෙමෙයි, අර්ථයක් කරනකොට ඒහා සමග යම් සතුටකුත් වැඩෙනවා. එහෙම වැඩුණු ස්වභාවයක් තමයි මේ කතා වස්තුවේ පෙනෙන්නේ. කපාටම සෝතාපට්ටි ඵලයටපත් උනේ නැහැ. පිළිවෙලට භාවිතා වෙලා එනකොට සෝතාපට්ටි ඵලයටපත් වෙන්න තරම් එවැනි ධර්මයක් වටහා ගන්න තරම් ඒ මනස සුදුසුතාවයකටපත් වුණා. හරියට අර මල ඉවත් කරනකොට රිදී භාණ්ඩය බබලන උපවත් වෙනවා වාගේ ක්ලේශ මල ඉවත් වෙන්න මනස පැහැදිලිතාවයට එනවා. ඒ නීවරණ ධර්මයන් යටපත් වෙනවා. යටපත් වූ පිරිසුදු ඒකාග්‍රතාවයකින් යුක්ත වුණා වූ මනසකට ලෞකිකත්වයේ ඉක්මවා යන ලෝකෝත්තර ධර්මය ඇහෙනකොට ඒ සමාධිය මුල් කොට ප්‍රඥාවෙන් ඒ දහම් අවබෝධය ලබා ගන්න පුළුවන්කමක් ඇති වෙනවා. ඒකේ මුල්ම අවස්ථාව තමයි සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලයේ කියන අවස්ථාව. ඒ නිසා තමයි මේ ශාසනයෙහි
අනුපූර්ව ප්‍රතිපදාවක් පෙන්නලා තියෙන්නේ. එකින් එකට වැඩෙන ප්‍රතිපදාවක් පෙන්නලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ දේශනාව සර්ව සම්පූර්ණ දේශනාවට කියනවා සාමුක්ඛංශික ධර්ම දේශනාව කියලා. එහි මුලින්ම භාග්‍යතුන් වහන්සේ වදාරන්නේ දාන කතාව ගැන, දන් දීම ගැන. ගාක් දේශනාවල ඒ දන් දීම විස්තර වෙලා තියෙනවා. දක්ඛින විභංග සූත්‍රයේ කියන දීර්ඝ ආනිසංස සඳහන් වෙන සූත්‍ර ධර්මයක් තියෙනවා දානය ගැන. ඒ දාන කතාවට අනතුරුව සිල් රැකීමේ ආනිසංස ගැන ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාරනවා. සීල කතාව. දන් දීමට වඩා අමාරුයි සිල් රැකීම. මොකද කය වචනේ දෙක Tamanටත් අනුන්ටත් අනර්ථ නොවි හික්මවා ගන්න හොඳ සිහියකින් වාසය කරන්න වෙනවා. ඒ දාන සීල ආනිසංසෙන් භාග්‍යතුන් වහන්සේ වදාරනවා දුගතිය වැළකීලා සුගතියටපත් වීම. සග්ග කතාව. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වදාරනවා සුගති උපතක් ලැබුවත් කාමයාගේ ආධිනවය ගැන. ඒ සදාකාලික නොවන බව, අහිමි වෙන බව, తాවකාලික වෙන බව. අවසානයේ මනස එතෙන්ට සකස් වුණාම චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කර වදාරනවා. ඒ තමයි අනුපිළිවෙල. ඇතැම් අවස්ථාවක චතුරාර්ය සත්‍ය ධර්මයෙන්ම පටන් අරගෙන දේශනා කරපු දේශනා තියෙනවා. ඒ ශ්‍රාවකයා ඒක වටහා ගන්න තරම් සංසාර වාසනාවක් තියෙන බවක් භාග්‍යතුන් වහන්සේ දකිනවා. එහෙම නොවේ නම් අනුපූර්ව ප්‍රතිපදාවෙන් දාන සීල භාවනා කියන මේ ත්‍රිශික්ෂා ධර්මයෙන් ත්‍රිවිධ පුණ්‍ය කර්මයන්ගෙන් සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂා ධර්මයන්ගෙන් සම්පූර්ණ කරන්න වෙනවා. ඒ නිසා දන් දීමේ ආනිසංස 5ක් භාග්‍යතුන් වහන්සේ වදාලා. බොහෝ දෙනෙකුට ප්‍රියමනාප වෙනවා. දන් දෙන පින්වතා නිතරම සත්පුරුෂයන් ඇසුරු කරන්න ලැබෙනවා. දන් දෙන්නා වූ පින්වතාගේ කීර්තිය පැතිරෙනවා. එමෙන්ම පංචශීල ආදී ධර්මයන්ගෙන් නොතර වෙනවා. තොර වෙන්නේ නැහැ. කය බිඳී මරණයටපත් වුණාම සුගතිය උප්පත්තියක් ලැබෙනවා. මේ නිසා දන් දීමෙන් පටන් ගන්නකොටත් සත්පුරුෂ ආශ්‍රයයටපත් වෙලා පංචශීල ආරක්ෂා කරගෙන සුගතියට උපතක් ලබන්න මගක් තියෙනවා. මේ අංගුත්තර නිකායේ දානානිසංස සූත්‍රයේ බව සඳහන් වෙලා තියෙනවා. අනතුරුව සිල් රකින්න පින්වතා තුල අප්‍රමාදේ නිසා මහත් භෝග රාශියක් ලබනවා. දැන් පැවිද්දෙකුට නම්
සද්ධා දානීය, සීල දානීය, හිරි දානීය, උත්තප්පිය දානීය, ශ්‍රුත දානීය, ත්‍යාග දානීය, ප්‍රඥා දානීය කියලා ආර්ය දානයන් ලබනවා. සිල්වතාගේ යහපත් කීර්තියක් පැතිරෙනවා. යම් ශාස්ත්‍රීය බ්‍රාහ්මණ ග්‍රහපති ශ්‍රමණ පිරිසකට එළබෙනවා නම් විසරදව විපලිතර භාවයක් නැතුව එළබෙන්න පුළුවන්කමක් ඇති වෙනවා. සිහි මුලා නොවි කාලක්‍රියා කරනවා. කය බිඳී මරණයෙන් මතු සුගතිහි උප්පත්තියක් ලබනවා. මෙන්න මේ අවස්ථා දෙක අපි බලනකොට දාන සීල දෙක දුගතියේ මිදිලා සුගතිය උප්පත්තියක් ලබන තැනින් නතර කරලා තියෙනවා. දැන් අද අපි මේ මනුෂ්‍ය ජීවිතයක උපතක් ලැබලා ඉන්නවයි කියලා කියන්නේත් මේ සුගතියක ඉන්නේ. දුක්ගතියකට නෙමෙයි මේ ඉපදිලා තියෙන්නේ. මේ සුගතියෙහි බුද්ධෝත්පාද කාලයේ මනුෂ්‍ය ජීවිතය සද්ධර්මයේ ශ්‍රවණය කරුණු කාරණා තෝරා ගන්නට පුළුවන් හැකියාව මේ ආදී ගුණුත් යුක්තවයි මේ සුගතිය ඉපතක් ලැබලා තියෙන්නේ. ඒතකොට බලන්න අර භාග්‍යතුන් වහන්සේ වදාළ අර අනුපූර්ව ප්‍රතිපදාවේ කොයිතරම් දුරට ජීවිතයක් නැර ජීවිතයක් අපි ඇවිල්ලා තියෙනවද කියලා. කොච්චර වාර ගණනක් ඇවිල්ලා තියෙනවද කියලා. ඒ නිසා දානෙන් සීලෙන් පෝෂණය වුණා වූ ජීවිතයේ තුල භාවනාව එකතු වුණොත් වාසනාවන්තම ජීවිතේ මේ ජීවිතේ වෙනවා. භාවනාවේ කියන කරුණ සමත භාවනා විපස්සනා භාවනාවේ කියලා දෙආකාරයක් වෙනවා. සමත භාවනාවේ කියලා කියන්නේ විවිධාකාර අරමුණු ඔස්සේ විසිර ගියා වූ සිත යම් කුසලාරම්මණයකට ඒකාග්‍රතාවටපත් කිරීම. ඥානිසංස වශයෙන් අපට පෙන්නනවා අර ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යානි, තෘතිය ධ්‍යානි, චතුර්ථ ධ්‍යානි කියන ලෞකික ධ්‍යාන වලටපත් වීම. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ ධර්ම යටපත් වීම. ඒවා සමත භාවනා. ගාක් අපි ධර්ම සාකච්ඡා කරනවා. ඒ අවස්ථාවල් වලදී මේ ගැටලු සහගත තැන් निराकरणे කරගන්න ප්‍රශ්න පින්වතුන්ට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ සමත භාවනාවේහි අඩුතරමින් ප්‍රථම ධානී කියන ඒකාග්‍රතාවයවත් අවශ්‍ය වෙනවා. ඇතැම් විටක සමත භාවනා අභ්‍යාස නොකොට සංසාර හේතුවකට ධර්මය අහනකොට දහසක් අරමුණු හිතට නැගෙන්න තිබුණත් ඒක අරමුණකටවත් හිත යොමු වෙන්නේ නැතුව දේශනා වෙන ධර්මයේ කුමක්ද කියලා ඒකාග්‍රතාවයේ වෙන්න පුළුවන්. ඒකනේ එක් ක්ෂණයෙන් නිර්වාණ අවබෝධ වෙච්ච උත්තරම හිටියන්නේ. ඒ සමාධිය පාදක වෙලා තමයි. නමුත් සංසාර හේතුවටයි. එනිසා හොඳ ඒකාග්‍රතාවයකින් භාග්‍යතුන් වහන්සේ වදාළ ප්‍රඥාවට අදාළ ධර්ම කාණ්ඩයක් අහන්න ඕනේ. එතකොටයි සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂාව දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා අර අනුපිළිවෙලට මේ මනස අභ්‍යාස වෙන්නේ, මනස සැකසෙන්නේ. ඒ සැකසෙන තරමට තමයි ලෞකිකත්වයේ ඉක්මෝලා ලෝකෝත්තර භාවයේ පිහිටන්නේ.
ඒ නිසා ප්‍රඥාවට අදාළ ධර්ම කරුණක් වශයෙන් මේ අවස්ථාවේදී සංයුක්ත නිකායේ යද නිච්ච සූත්‍රයේහි ශ්‍රී මුක පාඨයක් ඉදිරිපත් කරලා මේ පින්නතුන්ට කරුණු පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. යද නිච්ච සූත්‍රයේ සඳහන් වෙනවා රූපම් භික්ඛවේ අනිච්ඡං. මහණෙනි රූපය අනිත්‍යයි. යද නිච්ඡං තං දුක්ඛං. යමක් අනිත්‍යද එය දුකයි. යං දුක්ඛං තදනත්තා. යමක් අනිත්‍යද ඒ දුකයි. යමක් දුක්ද එය මම නොවේ, මගේ නොවේ, මා වශයෙන් තියන්න පුළුවන් දෙයක් නොවේ, අනාත්මයි. ආත්ම කොට ගත නොහැකි. යදනත්තා තං නේතං මම. යමක් අනාත්ම නම් එය මාගේ නොවේ. නේසෝ හමස්මි. එය මම නොවේ. නමේසෝ අත්ථාති. මාගේ ආත්මය නොවේ. ඒව මේතං යතහ භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං. එය යතහ භූත කියන්නේ ඇති හැටියෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුයි. මේ දැන් මේ රූපය ගැනනේ අපි කතා කළේ. වේදනා සංඥා සංකාර කියන සිතුවිලි ගැනත්, සිතුවිලි මේ රූප නාම ප්‍රත්‍යයෙන් පහළ වෙන විඥානය ගැනත්, කියන්නේ දැන ගැනීම ගැනත් මේ ආකාරයටම අනිත්‍යයි, දුක්ඛයයි, අනාත්මයයි කියලා මේ දේශනාවේ සඳහන් වෙලා තියෙනවා. එසේ දැකීමෙන් රූපෙහි කලකිරේ. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලෙන්නේ මිදෙයි. කියන්නේ පංචස්කන්ධය කෙරෙහි කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇලෙන්නේ මිදෙයි. දැන් මේ දහම් කොටස අපි කතා කරන්නේ පෙලින් පෙලකට ආපු කොටසෙහි ලෞකිකත්වය ඉක්මවා යන ප්‍රඥාවට අදාළ කොටස වශයෙන් උයි. අපි ඉස්සරලාම බලමු රූපම් භික්ඛවේ අනිච්ඡං. මහණෙනි රූපය අනිත්‍යයි. භාග්‍යතුන් වහන්සේ රූපය ගැන වදාළ දේශනාවක් තමයි කතමංච භික්ඛවේ රූපං. මහණෙනි රූපය anu කවරේද? චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. ඉදං උච්චති භික්ඛවේ රූපං. සතර මහා භූතයෝද සතර මහා භූතයන් නිසා පවත්නා ස්වභාවයේද රූපයයි කියනු ලැබේ. සතර මහා භූත කියන වචනය මේ පින්වතුන් දන්නවා. ධාතු කියන වචනේනොත් විවහාර වෙනවා. පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, ආයෝ ධාතු. පඨවි ධාතු තද කරන, කුඩු කරන ස්වභාවය. එතකොට වස්තුවක් නෙමෙයි ස්වභාවයක් පඨවි ධාතු. තද කරන, කුඩු කරන හැකියාවක්. ආපෝ ධාතු ගලන වැగిරෙන ස්වභාවය, ගලන වැగిරෙන හැකියාව. වස්තුවක් දෙස නොබලා අවබෝධ කරගන්න බලන්න. ස්වභාවය කියන එක, හැකියාව කියන එක. තේජෝ ධාතු දවන තවන ස්වභාවය, දවන තවන දිරවන පැසවන ස්වභාවය, හැකියාව. වායෝ ධාතු තල්ලු කරවන, සොලවන, පුම්බෝන, හකුලවන ස්වභාවයේ හැකියාව. මේ තද කරන ගතියක්,
තද භවයේ අඩු වැඩි විදියට වැగిරෙන ගතියත් දවන ගතියත් ක්‍රියා වායු ගතියත් අවිනිභෝගිකයි කියලා පෙන්නනවා. එකින් එකක් වෙන්කොට දැක්කිය නොහැකි. නමුත් ලක්ෂණේ කතා කරිය හැකි. ඊටාම සියුම් කියන අදහස් කරන අංශුව තුලත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර අවිනිභෝගිකයි. ඒ අවිනිභෝගික ස්වභාවයට තමයි ආරාංශුව කියලා නම් කරන්නේ. එයද හේතු යෙදෙනකොට හටගෙන නැසෙන සුළුයි. මේ විදිහට අපි තෝරාගත්තොත් මේ අනිත්‍යයි කියන වචනේ අර්ථය වැටහෙනවා. අපිට හුඟක් පාඩම් තියෙන ගාථා ධර්මයක් සබ්බේ සංඛාරා අනිච්චාති කියනවා. සියලුම සංස්කාරෝ අනිත්‍යයි කියනවා. මෙතන මේ සංස්කාරය කියලා කියන්නේ සකස් වෙන ධර්ම. රූපයත් සකස් වෙන ධර්මයක්. වේදනාවත් සකස් වෙන ධර්මයක්. සංඥාවත් සකස් වෙන ධර්මයක්. සංස්කාරයත් සකස් වෙන ධර්මයක්. විඥානියත් සකස් වෙන ධර්මයක්. ස්කන්ධ පංචකයම සකස් වෙන ධර්මයක්. තියෙන ධර්මයක් නෙමෙයි හට ගන්න ධර්මයක්. මෙතනදී අපි සරලව ගමු සබ්බේ සංඛාරා කියන පැත්තට රූප පැත්ත විතරක් ගන්න. නමුත් රූප පැත්ත වෙන් කරන්න බෑ. රූපේ කතා කරන්න වෙන්නේ සිතුවිලි අරහා. රූපේ කතා කරනකොට රූපේ බලනකොට අනිවාර්යයෙන්ම සිතුවිලි සිතත් ඒ සමග යෙදිලා. තොර සියලුම සකස් වෙන ධර්මය අනිත්‍යයි. තියෙන දෙයක් අනිත්‍යයි කියව නෙවෙයි මෙතන. හටගන්නා වූ ධර්මය නොපවතිනවා නොපිහිටනවා කියන එකයි මේ සංස්කාරය අනිත්‍යයි කියලා කියන්නේ. අනිච්චාවත සංඛාරා කියනවා. අනිච්චාවත සංඛාරා කියනකොට වත කියන්නේ ඒකාන්තයෙන්. ආයි වෙනස් කරන්න බෑ. ඒකාන්තයෙන් වත. සංඛාර සකස් වෙනදී. අනිච්චාවත සංඛාර සකස් වෙන ධර්මයේ ඒකාන්තයෙන් එහි ලක්ෂණය අනිත්‍යයි. නොපවතිනවා නොපිහිටනවා. ඒ වාගේ බලන්න මේ රූප ධර්මයන්ගෙන් සියල්ලම සකස් වෙච්ච ධර්ම. සකස් වෙච්ච තියෙන ධර්ම නෙමෙයි. සකස් වෙච්ච ධර්ම. අපි මගේ මං වසගෙහි තියන්න පුළුවන් කියලා අනිත් සියලු දෙනාටම වඩා පිළිගන්න කාරණේ මොකක්ද? මේ කවලා පෝලා නඩත්තු කරලා හරවලා පරිහරණය කරන රූපය. එයත් සකස් වෙච්ච ධර්මයක්. දෙමව්පියෝ ප්‍රත්‍ය කියනකොට පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, ආයෝ ධාතු කියන ධාතු හතර සහ ධාතු හතරෙන් පැවැත්වෙන සකස් වෙන ධර්මයක්. එය ක්‍රමානුකූලව සකස් වෙන්න పూర్ව කර්මය අවිද්‍යා තෘෂ්ණා ඉදිරිපත් වුණා. ඒ නිසානේ ඇස, කන, දිව, නාසය, ශරීරය, මනස කියන ඉන්ද්‍රිය හයකුත් ඇතුව සකස් වුණේ. ඒ නිසා ශරීරයේ පඨවි කියලා ආධ්‍යාත්මික පඨවියක් තදගතියක් කතා කරනවා නම් බාහිර තදගතියක් පඨවියක් කතා කරනකොට පඨවි භව පොදුයි.
කේස් ලෝම් නිය දත් සම් මස් නහර ඇට ඇටමිඳුළු වකුගඩු හෘද මාංශ අක්මාව දලඹු අතුණු අතුණු බහම් පැසුණු ආර නොපැසුණු ආර ඉස්මොලි කියලා. එතන ඉඳලාම මේ තද ගතිය වැඩි කොටස් බෙදලා ධර්මයේ පෙන්නලා තියෙනවානේ බොහොම සරල තැනක ඉඳන් එන්න. ආධ්‍යාත්මික පටවිය. යම් බාහිර තද ගතියක් වේද මේසෙක ගහක ගලක යම් තද ගතියක් වේද තද ගතිය පොදුයි. ඒක තද ගතිය තද ස්වභාවය. ආධ්‍යාත්මික ශරීරය ගැන කතා කරනකොට වැగిරෙන ගතිය පීත සෙම සැරව ලී දහඩිය මේද තෙල කඳුළු උරුණු තෙල කෙල්ල සොටු සඳ මෙදුළු මුත්‍රා වැగిරෙන ගතිය බලවත් කොටස් කතා කරනවා. ඒ තරම් දුර ඉඳන් බලාගෙන ඉන්න. බාහිර වශයෙන් ඇල දොල ගංගාවල යම් වැగిරෙන ගතියක් වේද මේ වැగిරෙන ගතිය පොදුයි. වැగిරෙන ගතිය ස්වභාවය. තේජෝ ධාතුව දවන තවන දිරවන පැසවන. දැන් මේ කන බොන ආහාර ආදී දේවල් දිරවන්නේ ඒවා තැවෙන්නේ දවනවා. බාහිර වශයෙන් යම් දවන තවන දිරවන පැසවන ගතියක් වේද මේ තේජෝ ධාතුව පොදු ධර්මතාවයක්. වායෝ ධාතුව අපි හයක් කතා කරනවා ප්‍රධානව. ආමාශයේ ආහාර පෙරලනවා කොට්ටාස වාතය, එක්කාකාර ඉහළට තල්ලු කරන උද්ධංගම වාතය, ජීර්ණ වෙන ආහාරය පහළට තල්ලු කරනවා අදෝගම වාතය, ඉන්ද්‍රිය පද්ධති ආරක්ෂා කරනවා කුච්චිස වාතය, ජීර්ණ වෙන ආහාරයේ අන්පරිද්දකින් රස ධාතුව ලේ ධාතුවට හැරිලා නාල අනුනාල කේසනාල හදාගෙන තල්ලු වෙනවා අංගමංගානුසාරී වාතය, අංග ප්‍රත්‍යවල ක්‍රියා කරන වාතය, කිලුට තල්ලු කරගෙන හදවත හරහා පෙනහැල්ලෙන් පිට වෙනකොට ප්‍රස්වාස වාතය, නැවත ලේ ධාතුවට ආස්වාස වාතයේ සංයෝග වීම. එතන වායු ක්‍රියාවක් ගැන කියන්නේ. ඒ ආධ්‍යාත්මික වාතයත් බාහිර වාතයත් වායු කියන ස්වභාවයෙන් පොදුයි. නමුත් මේ එකකට වෙනසක් පෙන්වන්නේ වර්ණයෙන් ගන්ධයෙන් රසයෙන් ඕජාවෙන් වෙනසක් පෙන්වන්නේ ධාතු හතරෙහි සංයුතිය සංයෝගයේ නානත්වයේ වෙනස් වෙනදයි අර සංයෝග වෙන. ඒ නිසා අතර මහා ධාතෝ හා සතර මහා ධාතුන් පැවැත්වෙන ස්වභාවය කියනකොට ධාතු හතරට අටවිසි රූපය ගැන කතා කරනකොට ධාතු හතර කතා කරලා 24 ආකාරයකට ඊළඟට ඒ උපාදාය රූප ධාතු හතරෙන් ඉපදෙන රූප ගැන කතා කරනවා. මේ කෙසේ ඉපදුණත් රූපම් භික්ඛවේ අනිච්ඡං හටගන්න ස්වභාවයේ නැසීම ඒකේ ලක්ෂණයයි. යද නිච්ඡං තන් දුක්ඛං යමක් අනිත්‍යද ඒ දුකයි. යමක් අනිත්‍යද ඒ දුකයි කියනකොට හටගන්න ස්වභාවය සිතුවිලි සිතෙන් අදහස් කරගෙන තියෙන්නේ තියෙන දෙයක් විදිහට. අනිත්‍ය ලක්ෂණේ නෙමෙයි. රූපේ ලක්ෂණේ අනිත්‍ය වුවත් සිතුවිලි සිතෙහි ලක්ෂණයත් අනිත්‍ය වුවත් මෝහයෙන් අවිද්‍යාවෙන් මුලා කරවලා සිතුවිලි සිතට පිළිගන්න වෙනවා තියෙන දෙයක් විදිහට. එතන මෝහ කියන චෛතසිකයේ වැඩක් ඒක.
ප්‍රඥා කියන චෛතසිකයක් ඉපදිලා නැහැ. ඇති හැටි දකින්න මුලා කරවන චෛතසිකයේ කෘත්‍යයක් තමයි විඥාණයෙන් යමක් දැනගන්නකොට තියෙන බවකට දැනගන්නවා. යථාර්ථය අනිත්‍යයි. සිතසිතුවිලට මේක නැගෙනකොට නිට්ටයයි කියලා පිළිගන්න වෙනවා. අන්න එතන බලන්න මෝහය මුලාව එකතු වෙලා තියෙන හැටි, මුලාව කියන චෛතසිකයක් දැන ගැනීමකට එකතු වෙලා තියෙන හැටි. ඒ නිසා බැඳීමක් වෙනවා. තණ්හා උපාදාන කියලා. දැන් අනිත්‍යයි කැමැති ආකාරයට තියෙන්නේ නැහැ දුකයි. හොඳයි කැමැති ආකාරයටම ලැබුණා කියන්නකෝ. ඒත් කැමැති ආකාරයේ තියෙන්නේ නැහැ. කැමැති ආකාරයකටම තියෙන්නේ නැති එකක් දුකයි. අකමැති ආකාරයටපත් වෙච්ච එකක් දුකයි. අකමැති ආකාරයේ වළක්වලා ආයි කැමැති ආකාරයකට ආවොත් කැමැති ආකාරයයි තියෙන්නේ නැහැ. ඒ නිසා රූපය දුකෙහි ඇතුළත්. මොකද රූපේ තනි වෙන්නේ නැහෙනි. රූපේ විග්‍රහ වෙන්නේ සිතුවිලි සිත හරහායි. එතකොට යද නිච්ඡං තන් දුක්ඛං යමක් අනිත්‍යද ඒ දුකයි. යන් දුක්ඛං තද නත්තා යමක් දුක නම් ඒ ආත්ම නොවේ. එය අනාත්මයි කියනවා. ආත්ම කොට ගත නොහැකි. මම මගේ කොට ගත නොහැකි. මොකද මම මගේ කොට ගත හැකි නම් අනිත්‍ය නොවි තියන්න පුළුවන් වෙන්න ඕනේ. මට කැමති විදිහට තියන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් කැමති ආකාරය අහිමි වෙන්න බෑ. මෙන්න මේ නිසා කියනවා අනිත්‍යයි කැමති ආකාරයට තියෙන්නේ නැහැ. ඒ අර්ථයෙන් දුකයි කියනවා. අනිත්‍යයි දුකයි නම් මම මගේ මං වශයෙන්හි පවත්තන්න කියලා නීතියක් දාන්න බෑ. එහෙම මතයකට යටත් කරවන්න බෑ. ඒ අර්ථයෙන් අනාත්මයි. ඒ රූපය අනිත්‍යයි අනාත්මයි කියලා හරියටම වැටහුනොත් හොඳ එකඟතාවයෙන් ඇස කන දිව නාසය ශරීරය මනස අනිත්‍යයි අනාත්මයි. රූපේ ශබ්දය ගන්ධය රසය පොට්ටබ්බය මනසට ධම්ම අනිත්‍යයි අනාත්මයි. මේ අනිත්‍යයි අනාත්මයි කියන්නේ හේතු වෙදෙනකොට හට ගන්නවා නොපවතිනවා නොපිහිටනවා කෙනෙක් නොවි. අනිත්‍ය අනාත්ම ස්වභාවය. නිත්‍ය වූ ආත්ම වූ මතයක් ඇතිවෙන්න උපකාර වූ හේතුව පැහැදිලි වෙනකොට හේතුව කියන්නේ මේ ආධ්‍යාත්මික ආයතන හා බාහිර ආයතන හේතුව අනිත්‍යයි අනාත්මයි කියලා පැහැදිලි වෙනකොට ඒ හේතු අරඹයා නිත්‍ය ආත්මයි කියලා සිතුවිලි හා හිතට යන දෘෂ්ටියක් පහළ වෙනවා නම් ඒ පහළ වෙන දෘෂ්ටිය පහළ වෙන්න ඉඩක් නැතුව යනවා. මොකද දෘෂ්ටිය පහළ වෙන හේතුව ගැන පැහැදිලි වුණා. ඒතර රූපය ගැන මෙච්චර මේ කතා කරන්නේ රූපයක් තියෙන නිසා නෙමෙයි. රූපය අනිත්‍යයි අනාත්මම තමයි. නමුත් ඒ හේතුව මුල් කොට නිත්‍ය ආත්ම වූ හිතක් පහළ වෙලා හිත රූපයක් කොට පිළිගන්නවා. අනිත්‍ය හේතුව මුල් කොට අනිත්‍ය සිතුවිලි හිතක් පහළ වෙනවා. නමුත් සිතුවිලි හිත ආත්ම කොට නිත්‍ය කොට අරගෙන සිතුවිලි හිත රූපයක් කොට බලනවා. මෙන්න මේ බලවත්ව බැඳී තියෙන ආත්ම දෘෂ්ටිය නිසා තමයි මේ කායිකෝත් මානසිකෝත් වෙහෙසක පැටලිලා තියෙන්නේ. වෙහෙසෙන් මිදෙන්න ආයෙත්
නිත්‍ය වූ ආත්ම විසඳුමක්මයි දෙන්නේ. ඒතර එක වෙහෙසකින් බේරෙන්න කියලා කරන කාරණේ තවත් වෙහෙසක් වෙනවා. එහෙම ජීවිතයේ අවසාන අවස්ථාව දක්වාත්පත් වෙලා ආයුෂ්ණිය ගෙවිගෙන යනකොට හීනෙන් වාගේ අහවල් විදිය හොඳයි කියලා හිතෙනවා. ඒ නිත්‍ය ආත්ම කියන මතයකටමයි එකතු වුනේ. ඒ ගතිය අතහැරුණේ නෑ. ඒ නිසා තමයි කාම ලෝකයේ දෙමව්පියව ප්‍රත්‍ය කරගෙන పూర్ව කර්ම ප්‍රත්‍ය කරගෙන නැවත රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයක් හටගන්නේ. ආයි දුකටමපත් වෙන්නේ. ඒ නිසා නැවතත් ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ උපාදානස්කන්ධ දුකකට බඳුන් වෙන්නේ. මෙන්න මේ පංච උපාදානස්කන්ධය දුක වටහා ගන්න ඕනේ. දුකට හේතුව පංච උපාදානස්කන්ධයම සතුටු වෙවි නැවත පංච උපාදානස්කන්ධයක්ම ඇතිකරන්න හේතු සකසන හැටි. පටිසම්පාද ධර්මයේ පැහැදිලි වෙනවනේ. සලායතන පත්‍යා පස්සෝ පස්ස පත්‍යා වේදනා වේදනා පත්‍යා තණ්හා තණ්හා පත්‍යා උපාදාන උපාදාන පත්‍යා භවෝ භව පත්‍යා ජාති. මේ දුක දුකට හේතුව අවබෝධයෙන් දුක්ඛ නිරෝධේ පිණිස හේතු යෙදෙනකොට ඵල ඇති වෙලා නිරෝධ වෙන ස්වභාවයකට සිහි නුවණ හුරු කරනවා නම් ඇස නිසා ස්කන්ධ පහක් පහළ වෙනවා ඒ හේතුඵලයක්. කන නිසා ස්කන්ධ පහක් පහළ වෙනවා ඒ හේතුඵලයක්. දිව නිසා ස්කන්ධ පහක් පහළ වෙනවා ඒ හේතුඵලයක්. නාසය නිසා ස්කන්ධ පහක් පහළ වෙනවා ඒ හේතුඵලයක්. කය නිසා ස්කන්ධ පහක් පහළ වෙනවා ඒ හේතුඵලයක්. මනස නිසා ස්කන්ධ පහක් පහළ වෙනවා හේතුඵලයක්. පහළ වෙන දේ නිරුද්ධ වෙනවා. ඒ නිරෝධාරි සත්‍ය කෙරෙහි සිහිනුවන යෙදෙනකොට නිරෝධය පිළිබඳව අර නැවත නැවත උපාදාන භවය කර්ම රැස්වීමේ සම්භාවිතාව අඩු වෙනවා. යම් තැනක පංචේන්ද්‍රයන්ට බාහිරයට යොමු වෙන්න අනිත්‍ය අනාත්ම නම් නොහැකි වූහොත් මනෝද්වාරයට මේ අනිත්‍ය අනාත්මය කියන ධර්ම න්‍යාය ප්‍රත්‍ය වූහොත් නිරෝධාරි සත්‍ය මාර්ගාරි සත්‍ය සම්මා දිට්ඨිය වෙනවා. ඒ සම්මා දිට්ඨියට කැටි වෙලා තියෙනවා මනෝ කම්ම වචී කම්ම කාය කම්ම. එකයි සම්මා දිට්ඨියට අනතුරුව සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත හතර එකතුව සම්මා ජීවේ. සම්මා වායාම සම්මා සති යෙදිලා අංග 6කින් යුක්තව සම්මා වායාම අංග 7කින් යුක්තව පිරිවර කොට සම්මා සමාධි. ඒක මිත්‍යා සමාධියක් නෙවෙයි අල්ලාගත්ත සමාධියක් නෙවෙයි. එතකොට මිත්‍යා දෘෂ්ටිය පහ වූ සමාධියක්. මිත්‍යා සංකල්ප පහ වූ සමාධියක්. මිත්‍යා වචනේ පහ වූ සමාධියක්. මිත්‍යා කම්මන්තේ පහ වූ සමාධියක්. මිත්‍යා ආජීවයේ පහ වූ සමාධියක්. මිත්‍යා වායාමේ පහ වූ සමාධියක්. මිත්‍යා සතිය පහ වූ සමාධියක්. සම්මා සමාධි සමාධියත් අංගයක්. මාර්ග සිතත් සනයයි. උපදුණා නැසුණා. ඵලසිතත් ඉපදෙනවා නැසෙනවා. නමුත් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන බැනි තුනක් නසාගෙනයි මේ මාර්ගසිත ඉපද නැසුනේ ඵලසිත ඉපද නැසුනේ. සාරේ භාවයටපත් වෙනවා. හතර අපාගත වෙන්නේ නැහැ. ප්‍රමාදයක් වොහොත් ජීවිත සුගතිය උපතක් කපනවා. ජීවිත 7කට වඩා වැඩි වෙන්නේ නැහැ. නිවනට නියතයි. අනිවාර්යෙන්ම
සකු르දාගාමි අනාගාමි රහත් පරිනිර්වාණය සැනසෙනවා. ඉතින් ඒ අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපට වදාළ මේ ධර්මය සියල්ලෙන්ම සම්පූර්ණ නිසා තමයි අපි ස්වාක්ඛාතයි කියන්නේ. සතර මාර්ග සතර ඵලයක් ඥානයන්ටපත් වෙන්න සියල්ලෙන්ම සම්පූර්ණ ධර්මයක් අපට වදාහරලා තියෙන ස්වාක්ඛාත වූ ධර්මයක්. ඒ නිසා මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය වැටහෙනකොට මේ ස්කන්ධ පංචකයම උපාදාන කොට ගැනීම කෙරෙහි කලකිරෙනවා. උපාදාන කොට ගන්න කලකිරෙනවා. කුජලයා කරකිරෙනවා නෙමෙයි. උපාදානෙහි කලකිරෙනවා. දැන් සබ්බේ සංඛාරා දුක්ඛාති යදහ පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සියලු සංස්කාරෝ දුකයි. කැමැති ආකාරයකට නොපිහිටනවා කියලා අපි පැහැදිලි කළා. තාම සැපේ කියන අවස්ථාවත් දුකට අනිත්‍යයට යටත් කියලා. එහෙනම් දුක් වේදනා ගැන කියන්න කවරේද කියලා. ඒ නිසා සියලු සංස්කාරෝ දුකයි කියලා යම් ප්‍රඥාවකින් දකීද යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ දුකෙහි කලකිරේ. මේ දුකෙහි කලකිරේ කියන්නේ උපාදානස්කන්ධයයි දුක. උපාදානස්කන්ධයට කලකිරුණා. උපාදාන කරගන්න කලකිරුණා. ඒ කියන්නේ උපාදාන කර නොගන්නවා. ඒ බවයි මෙතන නොඇලෙයි මිදෙයි කියන්නේ. ඒ සමග්ගෝ විසුද්ධිය. එවැනි සර්ව සම්පූර්ණ ධර්මයක් අපට භාග්‍යතුන් වහන්සේ වදාලා පර්යාප්තිය පවතිනවා. ප්‍රතිපත්ති දෙන්න පුළුවන්. ප්‍රතිවේදයේ වරදින්නේ ප්‍රතිවේදයේ සාත් වෙනවා. ඉතින් අද අපි උතුම් අවස්ථාවක අද දිනෙත් අපි අදිෂ්ඨාන කරගෙන අපේ විදර්ශනා ප්‍රඥාව සම්මාදිට්ඨිය නැවත නැවතත් ඍජු කරගෙන අපට මේ ජාතිය ජරාව ව්‍යාධි මරණයෙන් මිදෙන මාර්ගඵල නුවණ සාක්ෂාත් වෙමින් අමා මහ නිවනින් සැනසෙන්න හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරමු. ඉතින් මම නැවතත් මතක් කරනවා අපේ බීටා චන්ද්‍රලතා මහත්මියගේ 80 වන ජන්ම දිනය කියන්නේ මම හිතන්නේ 79 අවසන් කොට 80ට එළඹුණායි කියලා මට මතක් කළා. අප්‍රේල් මාසේ 22 වෙනි දිනට එතුමියට තව තවත් ආශිර්වාද කරනු ලබනවා. දීර්ඝ ආයුෂ නිරෝගී සුවය ලැබෙමින් තව තවත් ශ්‍රද්ධා ප්‍රඥා වඩා දියුණු කරගන්න හේතු වාසනා වේවා කියලා. ඒ වගේම ඒ පවුලේ සියලුම අභාවයටපත් වුණා වූ ඥාති වර්ගයාට පින් අනුමෝදන් කරන බව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම බෝධි ඥානාරාමයේ සාපගේ අනිකුත් ආරාම ඇතුළු සියලු යාරස්ථාන වලට දියුණුවට කටයුතු කරන සියලු දායකකාරකාදී පින්වතුන්ට නිරෝගී සුවය දීර්ඝායුෂ සැලසෙමින් නිවන් ලබත්වා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම මේ ආරාමෙහි සියලු අගකීන් නොපිරිහෙලා ඉටු කරමින් වැඩකතු කරන ගරු නිවුඩාවේ පාලිත ස්වාමීන් වහන්සේට සහ අනිකුත් සියලු ස්වාමීන් වහන්සේලාටත් ඒ වගේම දායකකාරකාදී පින්වතුන්ටත් පාලිත හාමුදුරන් වහන්සේගේ සොහොයුරාටත් ආශිර්වාද කරලා තියෙනවා. එතුමියගේ ආශිර්වාදයේ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා. මෙම දාණයට උපකාර කරන ලැබූ අතුල මහත්මයා වනසිංහ මහත්මයාටත් එතුමිය සියලු අදහස් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම අද අපිට මේ ධර්ම දේශනා පටිගත කර හැකි උසස් තාක්ෂණයකින් උත් වටිනා කැමරා රෙකෝඩරයක් පූජා කරපු ඒ සතිපද සිල්වා පුතණුවන් විසින් තමන්ගේ පියතුමා අනුරද සිල්වා මෞතුමී නිරෝසා රෝහිණී මහත්මිය පෙරමුණේ තියාගෙනයි මේ පින්කම කරනු ලැබුවේ. ඒ වගේම සෙනික නෙත්සර ලහවි සුරංග පුතණුවනුත් සහභාගී කරවගත්තා. මේ සියලු දෙනාටම තව තවත් ශ්‍රද්ධාව ප්‍රඥාව වඩා දියුණු කරගෙන ජාත්‍ය ආදී දුකින්තර අමා මහ නිවනින්
නිවෙන්ද සැනසෙන්ද හේතු වාසනා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තුං සදා. ධර්ම ශ්‍රවණානිසංසෙන් ප්‍රඥාව දියුණු වී නිවනින්